good morning. උදේට බබාලව ඉස්කෝලේ යවන්න ලෑස්ති කරවලා ඒගොල්ලන්ට කන්න දෙන්න අපි හදන දෙයක් ගැන හරියට කල්පනා කරනවානේ. ඉතින් මේ මම ඒකට හොයාගත්ත සොලියුෂන් එකක්. බලන්නකො මොනවාද මගේ ස්ටව් එකේ අද තියෙන්නේ කියලා. පරිප්පු ටිකක් තැම්බෙනවා. ඒකට මම ලුණු කුඩු ටිකක් ඒ වගේම තමයි කහ ටිකකුත් එකතු කර ගන්නවා. දැන් මේ වෙලාවේ හීට් එක තියෙන්න ඕනේ අඩු මට්ටමේ පරිප්පු ටික කර වෙන්නේ නැති වෙන්න. දැන් මේ විදිහට පරිප්පු ටික තැම්බීගෙන එනකොට චුට්ටක් එහා මෙහා කරලා අඩි අල්ලලාද කියලා බලන්නත් ඕනේ. ඒ වගේම තමයි හොඳටම හිඳුනට පස්සේ ටිකක් මැද්දෙන් අපි ඉඩක් හදාගෙන අන්න ඒ ඉඩට ඇඩ් කරනවා තෙල් ටිකක්. ඉතින් ඔයාගේ බබාලගේ අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටික ඇඩ් කරගත්තම හරි. තෙල් ටිකට අමතරව මම පොඩි බටර් ටිකකුත් එකතු කරගන්නවා. මොකද ඒගොල්ලෝ මේ රසට චුට්ටක් කැමති නිසා. මට වීඩියෝ කරන්න බැරි වුණා. මෙතනදී මම එකතු කරන්නේ බිත්තර. මේ දෙන්නට උදේට කාලය යන හින්දා මම එක බිත්තරයි මෙතනදී දාන්නේ. ඊට පස්සේ ඒගොල්ලන් කැමති නම් ඒකට කෑලි මිරිස් ටිකක් එහෙම දාගන්න පුළුවන්. දැන් මම මේ ඇඩ් කරන්නේ උදේ උයාගත්ත බත්. මේකට කලින් දවසේ උයලා ෆ්‍රිජ් එකේ දාගත්ත බතත් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටෙම්පරාදු කරලා ගන්න. ඉතින් මේක බබාලා ගොඩක් ආසාවෙන් සහ ලේසියෙන් කවා ගන්න පුළුවන් කෑමක්. සුබ